අපි සූදානම් වෙන්නේ දැන් ටෙලිනාට්‍ය නළුවා සහ නිලිය ජනප්‍රියතම ටෙලිනාට්‍ය නළුවා සහ නිලිය තෝරාපත් කරගන්න. ජනප්‍රිය කිරුළ දිනා ගන්නා ටෙලිනාට්‍ය නළුවාත් නිලියත් මුතුමය ආභරණ පළඳවා සරසන්නට ස්ටෝන් ඇන්ඩ් ස්ට්‍රිං සූදානම්. මේ වගේම දංකොටුව පෝසිලෙන් පිරිනමන රුපියල් ලක්ෂය බැගින් වන තෑගි වවුචර් සහ අලියාන්ස් රක්ෂණ තිලන සඳහාත් හිමිකම් ලබනවා. අපි බලමු කිරුළු පළඳින්නේ කවුද කියලා. රයිගම් ටෙලිස් 2024 වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍ය නළුවා. ජනප්‍රියතම ටෙලිනාට්‍ය නළුවෝ 5 දෙනා අතරින් ජනප්‍රියතම ද්විත්වය බවට පත් වෙන්නේ කවුද? සාරංගත් ඉන්නවා, උද්දිගත් ඉන්නවා. ඒ අනුව රයිගම් ටෙලිස් 2024 වසරේ ජනප්‍රියතම ටෙලිනාට්‍ය නළුවා ප්‍රේක්ෂක ජනමතය අනුව වැඩිම ප්‍රසාදයක් දිනාගත් ටෙලිනාට්‍ය නළුවා බවට පත්වන්නේ උද්දික ප්‍රේමරත්න ඔබයි. රයිගම් ටෙලිස් 2024 වසරේ ජනප්‍රියතම ටෙලිනාට්‍ය නළුවා සම්මානයෙන් පිදුම් ලබන්නේ උද්දික ප්‍රේමරත්න. ජනප්‍රියතම නළුව වෙලා ඔහම මුකුත් නොකිය යන්න බෑ. ඒක හරිනේ. ජනප්‍රියතම නළුව දැන් ඔබට මෙච්චර ජනාදරයක් තියෙනවා. දැන් ඔබට ආදරය කරපු ප්‍රේක්ෂකයන්ට කතා කරන්න ඔන්න හොඳම අවස්ථාවක්. ඔව් මේක ඊටම සංවේදී සම්මානයක් ඇත්තටම කියනවා නම්. පහුගිය දවස්වල සෝෂල් මීඩියා එකේ සමාජ මාධ්‍ය ඇතුලේ ලොකු සටනක් තිබ්බනේ. ජනප්‍රිය රංගන ශිල්පියා ශිල්පිනිය තෝරන තරගයක් තිබ්බා. ඉතින් යන්තම් ඒක ඉවරයි. ඒක හදපු එක්කෙනා අපි දන්නවා ඉතින් ඒ සටන හැදුවේ කවුද කියලා. ආර් රකුරෙන් තමයි යාගේ නම එන්නේ. එයා තමයි මේ සටන ක්‍රියේට් කරේ. කෙසේ වෙතත් මේක ඊටාම සංවේදී සම්මානයක් කියලා මම හඳුන්වන්නේ. අපි රංගන ශිල්පීන් අපි වෘත්තීය රංගන ශිල්පීන්නේ. මම වගේම සාරංග මේ නිර්දේශ වෙලා හිටිය හැම දෙනෙක්ම වෘත්තීය රංගන ශිල්පීන් අපි රංගපානවා. ඒක ප්‍රේක්ෂකයන් ආරම්භනවා. ඒක ඊටාම සරලයි. හැබැයි එතනින් එහාට ගිහිල්ලා ඔවුන් අපිව ආත්මීයව බැඳීමක් ඇති කරගෙන අපිත් එක්ක මේ වගේ සම්මාන උත්සවවල අපිව සම්මානීයත්වයට පත් කරන්න ඔවුන් වෙහෙස මහන්සි වෙන එක සම්බන්ධව ඊටාම සංවේදී හැඟීමක් අපි හැමෝම ළඟ තියෙන කියලා මම විශ්වාස කරනවා. මොකද මේ වගේ කාලෙක නේ ඉතින් හැමදාම කියන තියෙන මේ වගේ කාලේ කියලා තමයි. මේ වගේ කාලෙක අපිට SMS පණිවිඩ දෙනවා කියන එක එච්චර ලේසි වැඩක් නෙමෙයි. මොකද මේ අපිට SMS පණිවිඩ එවන අය මිලියනපතියෝ නෙමෙයි. අපි වගේම අපේ පන්තියේ මිනිස්සු. ඉතින් ඒ සුවිසල් ආදරේ ඉස්සරහා මම හිතනවා මම ඊටාම දුප්පත් පුද්ගලයෙක් කියලා. ඒ නිසා මට හැමදාම හිතන දේ තමයි ඔවුන් මේ දෙන ආදරයට පෙරලා මට ඔවුන් වෙනුවෙන් දිය හැක්කේ කුමක්ද කියන ප්‍රශ්නේ මම හැමදාම ඉන්නවා. ඉතින් තව දුරටත් ඔවුන් වෙනුවෙන් තාත්ම ගුණාත්මක කලාත්මක නිර්මාණවලට දායක වෙමින් ඔවුන් සැනසීමට බලාපොරොත්තු වෙනවා.
ඔබේ ආදරණීය වචන වලට ඔබේ ප්‍රේක්ෂකයෝ හැමදාම ආදරේ. උද්දික ප්‍රේමරත්න රයිගම් ටෙලිස් 2024 වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍ය නළුවා